අයිබෝන් 2026 දෙසැම්බර් වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් අනුර කුමාර දිසානායක විසි වෙනවා. එතකොට කවුද ජවිපේ නායකත්වයට පත් වෙන්නේ? බිමල් රත්නායක ජවිපේ නායකත්වයට පත් වෙනවා. ඒත් එක්කම ලාල්කාන්තත් ජවිපේ ඉවත්ව වෙනත් දේශපාලන ව්‍යාපාරයක් සමග අත්වැල් බැඳ ගන්නවා. මේ අපි කියන්නේ හිතලුවක්වත් විහිළුවක්වත් නෙවෙයි. මේ ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් එන කතාවක්. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේක මේ හිතලුවක් හිතින් ගොතාගත් එකක් කියලා හිතන්න පුළුවන්. හැබැයි හිතින් ගොතාගත් එකක් නෙවෙයි මේක. මේක මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට වෙන්න નિયમિત දෙයක් බව තමයි ජවිපේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග අනුව කියවෙන්නේ. දැන් ඒත් එක්කම දැන් ඔබ බලන්න මේ ජවිපේ අනුභවය කොච්චර උරුදු වෙලා තියෙනවද කියලා දැනගන්න කාරණා කීපයක් අපි ඔබට ඉදිරිපත් කරනවා. ඔබ මේ කරුණු ටික අහලා බලලා හිතන්න ඇත්තට මොකද්ද දැන් මේ ජවිපේ ඇතුලේ වෙලා තියෙන්නේ කියලා. එකක් තමයි දැන් ඔබ දකින්න ඇති අර ඩිල්වලා ලවණ බාධකේ නිසා පීඩාවට පත් වෙච්ච කියන්නේ ගම් වතුර තත්ත්වයක් ඇති වෙලා වගාවන් හානි වෙච්ච පිරිසකට වන්දි ලබා දීමේ උත්සවයක් පැවතුණා ඊයේ දවසේදී. ඒ කියන්නේ සමුද දවසේදී පැවතුණා 27 වෙනිදා පැවතුණා මාතරදී. මෙතනදී අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කියනවා මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ, දශක ගණනාවකටවත් වැටෙන්නේ නැහැ කියනවා. හැබැයි මේ කට්ටිය කියනවා මේ ආණ්ඩුව හෙට වැටෙනවා අනිද්දා වැටෙනවා කියලා කියනවා. හැබැයි මේ ආණ්ඩුව දශක ගණනාවකටවත් වැටෙන්නේ නැහැ කියලා අනුර කුමාර කියනවා. ඒතර ඔබට මතක ඇති මේ මැයි දිනේදී ටිල්වින් සිල්ලා කිව්වා මේ ආණ්ඩුව විතරයි තියෙන්නේ, මේ ආණ්ඩුව හැර වෙන ආණ්ඩුව නැහැ කියලා. එතකොට දැන් ඇයි මේගොල්ලෝ මේ ආණ්ඩුව හැර වෙන ආණ්ඩුව නැහැ කියනවා, මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ කියනවා. ඇයි මෙහෙම කියන්නේ? ඇත්තටම ඔබ විශ්වාස කරන්න මේ ආණ්ඩුව වැටලා ඉවරයි දැන්. මේ ආණ්ඩුව වැටලා ඉවරයි. හරියටම කිව්වොත් මේක දැන් මේ ආණ්ඩුව කියන්නේ මලමිනියක් වගේ. මේක දැන් පෙට්ටියකට දාලා සීල් කරලා වල්ලන්න විතරයි තියෙන්නේ. ඒකට හේතු ගන්නවක් තියෙනවා. මේ ආණ්ඩුව වැටලා ඉවරයි කියන්නේ. මොකද මේ ආණ්ඩුව මේ වෙලාවේ මැතිවරණ වලට බයයි. මැතිවරණ වලට බයයි ආණ්ඩුව වැටලා තියෙන නිසා. හේතුව මොකද්ද? ආණ්ඩුව වැටලා කියන්නේ ජනතාව අතර ආණ්ඩුව වැටලා තියෙනවා. එකක්. ඒ වගේම පක්ෂ අභ්‍යන්තරය ඇතුළේ තියෙන ජවිපේ තියෙන මේ ගැටුම නිසා ඒත් ආණ්ඩුව වැටලා තියෙනවා. මේ අයගේ එකමුතුභාවයක් නැති බව හින්දා ආණ්ඩුව වැටලා තියෙනවා. මේක හරියටම අර 20යි 22 වෙනකොට පොත්ජන පෙරමුණේ ඇතුලේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ඩලස් සලහපුරුම ස්වාධීන වුණා. තව මන්ත්‍රීවරු කණ්ඩායමක් ස්වාධීන වුණා. තව කණ්ඩායමක් ස්වාධීන වුණා. ඒ වගේ 20යි 22 ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව වැටෙනකොට පක්ෂය ඇතුලේ අර්බුදයක් හටගත්තා. ඒ හා සමාන අර්බුදයක් දැන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ හටගෙන තියෙනවා. දැන් ඒ නිසා තමයි ඒගොල්ලෝ කියන්නේ මේ ආණ්ඩුව හැර වෙන ආණ්ඩුව නෑ කියලා. හැබැයි ආණ්ඩුව වැටිලා ඉවරයි. එක පැත්තකින් මේ කණ්ඩායම පළාත් සභා මැතිවරණයට යන්නේ නෑ. පළාත් සභා මැතිවරණයට තියන්න පුළුවන් තාම සුළු සංශෝධනයක් ගෙනලා පාර්ලිමේන්තුව ඇතුලේ. හැබැයි ඔවුන් පළාත් සභා මැතිවරණයට යන්නේ නෑ. හේතුව තමයි ආණ්ඩුව විදිවැටීම, ජනතාව අතර විදිවැටීම, පක්ෂ අභ්‍යන්තරයේ ඒ අය අතර තියෙන දරුණු කැටුම. ඒ නිසා තමයි මේ අය මේ ආණ්ඩුව අපි වැටලා ඉවරයි කියලා කියන්නේ. දැන් ගත්තාම ඔබ දකින්න ඇති පාර්ලිමේන්තුවේ පක්ෂ මාරු කළා. මන්ත්‍රී ධූරය අහෝසි වෙන ආකාරයේ පනතක් මේ දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තිබෙනවා. දැන් මේ පනත සම්මත කරගන්න නියමිතයි. ඇයි දැන් මේ වෙනට ආරංචි වෙන විදිහට මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් සජබගේ සමග යම් පිරිසක් සාකච්ඡා කරමින් ඉන්නවා සජිත් ප්‍රේමදාස එක්ක. ඒ වගේම තමයි තවත් පිරිසක් හොට්ටුව සමග සාකච්ඡා කරමින් ඉන්න බව වාර්තා වෙනවා. දැන් ආණ්ඩුව නිසා බය වෙලා ඉන්නේ. මොකද ආණ්ඩුවට අවශ්‍යයි අඩුම තරමේ මේ දෙසැම්බර් වෙනකම් මේ ආණ්ඩුව මේ විදිහට පවත්වාගෙන යන්න. මොකද මේක අර ෆිසිකලි ආණ්ඩුව කඩා වැටෙනවා දකින්න
ඔවුන්ගේ තියෙන අකමැත්ත නිසා. ඒ අකමැත්ත අනුර කුමාරටත් තියෙනවා. ටිල්ලුනුත් කැමති නැහැ ඒ විදිහට කඩාන වැටෙනවට. නමුත් ඔවුන් ඒ නිසා තමයි දැන් අර පක්ෂ මාරු කළොත් පාර්ලිමේන්තුවේ පිල් මාරු කරොත් මන්ත්‍රී ධූරය අහෝස් වෙන යෝජනාවක් කඩිමුඩිය ගියේ පාර්ලිමේන්තුවට. හැබැයි ඔවුන්ට පුළුවන් නේ. ඒ වගේම ඔය තියෙන හදිස්සියම ඔය තියෙන කඩිකුලප්පුවට පුළුවන් අවශ්‍ය නම් ඔවුන්ට පුළුවන් පළාත් සභාව මැතිවරණය පැරණි ක්‍රමයට තියන්න සුළු සංශෝධනයක් ගෙනල්ලා ඉදිරිපත් කරන්න විතරයි කියලා දැන් නීති විශාරදෝ කියලා තියෙනවා. ඒ වගේම නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ පළාත් සභාව මැතිවරණ පැවැත්වීම සම්බන්ධ වන කාරක සභාවට ලිඛිතව දන්වලා තියෙනවා. පැරණි ක්‍රමයට පළාත් සභාව තියන්න නීතිමය ගැටලුවක් නැහැ. ඊට තියෙන්නේ සුළු සංශෝධනයක් එක් කරන්න විතරයි පාර්ලිමේන්තුවට කියලා. 159ක් තියෙනවා. මාලිමාවට උන්ට පුළුවන් කරන්න. ඔය මේ පක්ෂ මාරු කරන පනතත් එක්කම ගේන්නකෝ පාර්ලිමේන්තුවට මේ පළාත් සභාව මැතිවරණ තියන්න පැරණි ක්‍රමයට තියන්න පුළුවන් විදිහට සංශෝධන කෙටි සංශෝධනයක් ගෙනල්ලා හිටන් පළාත් සභාව මැතිවරණ තියන්න ලෑස්ති වෙන්නකෝ. එතකොට ලබන සතියේ මේක කළොත් ජූලි මාස නෙවෙයි අගෝස්තු සැප්තැම්බර් වල පළාත් සභාව මැතිවරණ තියන්න පුළුවන්. හැබැයි ඔවුන් පළාත් සභාව මැතිවරණ බයයි. මොකද ඔවුන්ට අත්දැකීමක් තියෙනවා. 2015 යහපාලන ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත් වෙලා 2018 වසරේදී පළාත් පාලන මැතිවරණය මේ පළාත් සභාව නෙවෙයි පළාත් පාලන මැතිවරණය කියන්නේ නගර සභා ප්‍රාදේශීය සභා මහනගර සභා මැතිවරණය තිබුණා. ඒකෙන් පොහොට්ටුව තමයි විශිෂ්ට ජයග්‍රහණයක් කරේ. එතන සිට යහපාලන ආණ්ඩුව වැටුණා. දැන් ආණ්ඩුව දන්නවා මේ සැප්තැම්බර් විතර පළාත් සභා මැතිවරණයට ගියොත් ඒත් අනිවාර්යයෙන්ම වෙන්නේ ඒ දෙයම තමයි පළාත් සභා මැතිවරණයේ විපක්ෂීය ජයග්‍රහණය කරනවා ආණ්ඩුව වැටෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව භෞතිකවත් ජනතාව අතරත් වැටලා තියෙන එක ප්‍රදර්ශනය වෙනවා. ලෝකෙට පේනවා රටට පේනවා මේ ආණ්ඩුව වැටලා තියෙනවා කියලා. වැටලා තියෙනවා කියන එක. ඒ නිසා තමයි වුන් පළාත් සභා මැතිවරණේ තියන්නේ නැති. දැන් උන් මේකට පාවිච්චි කරනවා ගැට කීපයක්. මොනවද ඒ? එකක් තමයි මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ කියන කතාව කියන්න හේතු කීපයක් තව තියෙනවා. ඒකත් කියලා අපි කියන්නම් අනිත් කතාව. මොකද දැන් මේ අනුර කැමති නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩුව බිඳ වැටෙනවා භෞතිකව දකින්න. හේතුව තමයි එතකොට එය ඔහුගේ අසාර්ථක භාවයක් විදිහට ප්‍රදර්ශනය වෙනවා. ඒ නිසා තමයි ඔහු උපරිම උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ තමන්ගේ മന്ത്രി කණ්ඩායම එකට තියාගන්න. දැන් ටිල්ලිටත් අතරම මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න ඕනේ. ඔහුට ඕනේ පක්ෂය ඇතුලේ මොන ගේමක් හරි ගහලා අනුරවත් එළියට වීසිකලා ලාල්කාන්ත එක්කත් තියෙන ඇරියස් එක දැන් ලාල්කාන්තයි අතර ඔහුගේ තුනේ ගැටුමත් එක්ක ලාල්වත් එළියට වීසි කරන්න ඕනේ. දැන් ටිල්ලින්ට හැබැයි රාජ්‍ය බලය තියාගන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අනුරට තේරෙනවා මේක මම හිතන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට තේරෙනවා ඇති මේ ආණ්ඩුව වැටලා තියෙන තරම. ඔහු ඒ බව තේරුණාට ඔහු කැමති නෑ ඒක පිළිගන්න. එහෙම නැත්නම් ඒක ජනතාවට කියන්න අකමැති බවක් තමයි පේන්න තියෙන්නේ මේ දේශපාලනිකව අපි විග්‍රහ කරලා බලනකොට. දැන් ඊටම පැහැදිලිව IMF එකේ රුපියල් IMF එකෙන් දෙන්න නියමිත ඇමරිකානු ඩොලර් මිලියන් 700ක මුදල ලැබුණත් නැතත් මේ අවුරුද්ද අග අනිවාර්යයෙන්ම රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙනවා. හේතුව තමයි ඩොලර් බිලියන් 7කට ආසන්න සංචිත ප්‍රමාණයක් තියෙනවා. මේ ඩොලර් බිලියන් 7 කියන එක ස්ථාවර සංචිතයක් නෙවෙයි. ස්ථාවර සංචිතයක් වුණාට මේකේ එදිනෙදා තිබෙනවා වියද ප්‍රමාණයක්. අපි ගත්තොත් එහෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට කාර්තුවකට බිලියන් 1කට ආසන්න මුදලක් වැය වෙනවා. ඖෂධ වලට ඒ බිලියන් 1.2ක් විතර වැය වෙනවා. ඊළඟට ඉන්ධන වලට මේ වෙන විට කාර්තුවකට ඇමරිකානු ඩොලර් මිලියන් 700ක් විතර වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට දල වශයෙන් ගත්තාම මේ ඩොලර් බිලියන් 7 කියන සංචිතයට විදේශ ඍජු ආයෝජන ඩොලර් බිලියන් 4-5ක්වත් දෙන්න ඕන කියලා අපි හැමදාම කිව්වා. මේ අවුරුද්දක් වෙනකොට. එසේ ඉන්නේ නැහැ කියන්නේම ඇත්තටම ආර්ථික අර්බුදයකට යන්නේ. මොකද මේ බිලියන 7න් මේ අවුරුද්දේ අග බිලියන් 2.6ක් ඇමරිකානු ඩොලර් බිලියන් 2.6ක් විදේශ ණය විදිහට අපි ගෙවලා ඉවර කරන්න ඕනේ මේ දෙසැම්බර් 31 වෙනකොට.
එතකොට අනිවාර්යයෙන්ම ඉතුරු වෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන් 4.5කට ආසන්න සංචිතයක්. මේ සංචිතයෙන් ඇත්තටම අර අපි කියනවනේ එදා වේල රන් කරගන්න අමාරුයි හැකියාවක් නැහැ. අනිත් එක තමයි දැන් අපිට මේ වෙලාවේ වෙන වැඩිම ඩොලර් ප්‍රමාණය එන්නේ සංචාරක ආදායම සහ විදේශ ප්‍රේෂණ. සංචාරක ආදායමෙත් ලොකු වර්ධනයක් පෙන්වන්න නැහැ මේ වෙලාවේ. මොකද රනිල් වික්‍රමසිංහ ගන්නකොට තිබුණේ ඩොලර් බිලියන් 3.2යි අනුර අරගෙනත් දැන්ට තියෙන්නේ ඩොලර් බිලියන් 3.2ක් තමයි හම්බෙන්නේ. ඒ 3.2 ඇතුළත් වෙනවා අර සංචිතයේ 7 ඇතුළට අවුරුද්දකට එන ප්‍රමාණය. එතකොට දැන් ඔබ හිතන්න ඊළඟට විදේශ ප්‍රේෂණ ප්‍රමාණයත් ලොකු වර්ධනයක් නැහැ. රනිල්ගේ තිබුණ කාලේ තිබුණ ප්‍රමාණයම තමයි මේ වෙලාවෙත් තියෙන නිසා මේ ආර්ථික අර්බුදේ නියත ලෙසම මේ දෙසැම්බර් මාසේ 20 26 දෙසැම්බර් වෙනකොට එනවා. එතකොට ඇත්තටම අනුරට අනුර දන්න ආණ්ඩුව වැටලා තියෙන කියලා. හැබැයි අනුරට ආණ්ඩුව නිකම්ම අත හැරෙනවා. ඒ හැර වෙන විකල්පයක් නැහැ. මොකද ඉන්ධන පොලිම්, ගෑස් පොලිම් මේවා ඇති වෙලා වෙන ගැටලුවකට යනවට වඩා ආණ්ඩුව අත හැරෙනවා. ඒ නිසා තමයි මේ සමාජ මාධ්‍යවල දැන් ඔය වාර්තා වෙන්නේ. ඒ තොරතුරු හරි වෙන්න ඇති. මොකද අනුර රනිල් එක සාකච්ඡා කළා. ඒ වගේම චම්පික එක සාකච්ඡා කළා කියලා. ඒ තොරතුරු හරිද වැරදිද කියන එක අපි දන්නේ නැහැ. නමුත් දේශපාලනික වශයෙන් විශ්ලේෂණය කරලා බලනකොට යම් විදිහකට පේනවා සමහර විට මේක යම් ආකාරයකට 50-60ක හරි සත්‍යයක් ඇති. ඊළඟ කාරණේ තමයි දැන් අනුර දන්නවා මේ ආණ්ඩුව වැටෙන විදිහ. දැන් අනුර දැන් ඔය නිල්ලලා අර වන්දි ප්‍රදාන උත්සවයට ගිහිල්ලා කිව්වා මේ ආණ්ඩුව දශක ගණනාවකට වැටෙන්නේ නැහැ කියලා. හැබැයි අනුර හොඳටම දන්නවා අනුර පාර්ලිමේන්තුවේ 1994 ඉඳලා ඉඳන් දන්නවා කොහොමද ආණ්ඩුව වැටෙන්නේ කියලා. ගොඩක් ආණ්ඩු ආර්ථික අර්බුද වලට වැටෙන්නේ අර කියනවා slowly and suddenly කියලා. ඒ කියන්නේ හිමින් එකපාරට තමයි ආණ්ඩුව වැටෙන්නේ ආර්ථික අර්බුදයක් ආවම. දැන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වැටෙත් එහෙමයි. slowly suddenly. කියන්නේ ඊටාම හිමීට පේන්නේ වැටෙනවා. හැබැයි එකපාරට ආණ්ඩුව කඩාන වෙනවා. ඉතින් අනුර මේක දන්නවා. දැන් මොකද අනුර දන්නවා 2001 මහා මැතිවරණ තිබුණා චන්ද්‍රිකා මැතිණියගේ ජනාධිපතිවරයෙකු විදිහට ඉන්නකොට 2010 මහා මැතිවරණය දිනුවා SP දිසානායක ඇතුළු කණ්ඩායමක් UNP එකට ගියා 2001 දී පොදු ජන පෙරමුණ ආණ්ඩුව කඩාගෙන වැටුණා. ඊට පස්සේ නැවතත් 2004 දී චන්ද්‍රිකා මැතිණිය මහින්ද රාජපක්ෂ මහත්තයලා එකතු වෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොලේ හදලා ජනතා විමුක්ති පෙරමුණත් එහි සමාජිකයෙක් කරගෙන එහි කොටස්කරුවෙක් කරගෙන එකට පාර්ලිමේන්තු මැතිවරණ ඉල්ලලා 2004 දී සන්ධාන ආණ්ඩුව හැදුවා. හැබැයි සන්ධාන ආණ්ඩුවෙනුත් ජවිපේ අවුරුදු එකහමාරක් විතර ඇමෙද්දූර 4කුත් අනුරත් ලාල්කාන්තත් ඒ වගේම නිහාල් ගලපත්තිත් අමාත්‍ය දූර 4ක් දරමින් ඉඳලා 2004 ආණ්ඩුවෙත් අවුරුද්දක විතර වුන් සුනාමි සහන මණ්ඩලයට විරෝධය ප්‍රකාශ කළා. ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ගියා 2004 ආණ්ඩුවේ. නිසා ආණ්ඩු බෙදෙන හැටි අනුර දන්නවා. ඒ විතරක් නෙවෙයි දැන් 2015 ආණ්ඩුව ආවා. 2018 දී පළාත් පාලන මැතිවරණේ තියලා ඒත් ආණ්ඩුව වැටුණා නිල නොවන විදිහට. ඊට පස්සේ 2020 දී 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට ආවා. 2022 අරගලයත් එක්ක ගෝඨාභයගේ ආණ්ඩුව වැටුණා. ඒ නිසා අනුර කුමාර දිසානායක දන්නවා ඔය කොච්චර කිව්වත් දැන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ආවට පස්සේ කිව්වේ අවුරුදු 20කටවත් හොලවන්න බෑ කියලා. ඒගොල්ලෝ කිව්වෙත් ඒ කතාව තමයි. එතකොට හැම කවුරුත් කියන්නේ එහෙම තමයි. වැටෙන්නේ නැහැ කියලා කියන්නේ. හැබැයි වැටුණා. ඒ නිසා අනුර කුමාර දිසානායක මේක දන්නවා වැටෙන බව. ඔහු දැනගෙන තමයි මේ කියනවා වෙන්න ඕනේ මේ ආණ්ඩුව දශක ගානකට වටන්න බෑ කියලා. දැන් ඊළඟ කාරණය තමයි ජවිපේ දේශපාලන ආරංචි මාර්ග වලට අනුව මේ දෙසැම්බර් මාසයේ 2026 දෙසැම්බර් මාසයේදී ජවිපේ විශේෂ සම්මේලනයක් පැවැත්වීමට නියමිතයි. ඔවුන් ඒකට සූදානම් වෙන බවක් තමයි දේශපාලන ආරංචි මාර්ග අනුව කියවෙන්නේ. එයි මේ සම්මේලනේ තියන්නේ. මේ සම්මේලනේ තියන්නේ එතරම්දී ජවිපේ නායකත්වයට බිමල් රත්නායක පත් කර ගැනීමේ සූදානමක් ගැන කියවෙනවා. ඒ වගේම ඒ සම්මේලනයෙන් පස්සේ බොහෝ දුරට ලාල්කාන්තත්
ජවිපෙන් ඉවත් වෙන බව තමයි කියවෙන්නේ. මොකද මේ ජවිපේ ඇතුළේ තියෙන මේ අභ්‍යන්තර බල අරගලයේ එළියට ආපු හොඳම අවස්ථාවක් තමයි. දැන් ඔබ දැක්ක ටිල්වින් සිල්වා යාපනයේ ගිහිල්ලා ඔහු කිව්වා මේ වසරේ පළාත් සභාව මැතිවරණය තියන්න විදිහක් නැත. හේතුව තමයි පළාත් සභාව මැතිවරණයට වෙන් කරලා තිබුණු සල්ලි දික්වා සුලකුණාටුවෙන් හානි වෙච්ච අයට වන්දි ගෙවන්න පාවිච්චි කරන්න උනා කියලා. එතකොට එහෙම ඔහු කිව්වා. එහෙම කිව්වේ පළාත් සභාව මැතිවරණය මේ අවුරුද්දේ තියන්නේ නැහැ කියලා තමයි ටිල්වින්ගේ ඒ කතාවෙන් කියවුනේ. දැන් එතකොට ටිල්වින්ගේ මේ කතාවට ඇත්තටම මේ ලාල්කාන්ත හොඳ උත්තරයක් දීලා තිබුණා ඔහුගේ මුහුණු පොතේ. ඒ තමයි ඔහු කිව්වා මේ එක එක අයට එක එක වමනා තිබුණාට මම කැමති උනත් ඔබ කැමති උනත් කවුරු කැමති උනත් එක එක තීරණ ගන්න ආයත තියෙනවා. එක එක කරුණු සම්බන්ධව ඒ ආයතන වලට හැර පුද්ගලික කැමැත්තට දේවල් කරන්නවත් නොකර ඉන්නවත් බැහැ කියලා. ඉතින් ඒකෙන් ඇත්තටම මේ ලාල්කාන්ත ටිල්වින් සිල්වට තමයි ගහලා තිබුණේ. මොකද මේ ටිල්වින්ට බෑ පළාත් සභාව මැතිවරණ තියනවද නැද්ද කියලා තීන්දුව කරන්න. ඒකට ලාල්කාන්ත ව්‍යංගාර්ථයෙන් කියලා තිබුණේ. ඒකට තිබෙනවා මැතිවරණ කොමිසම තිබෙනවා. එතකොට ඊට පස්සේ ඒකට අදාළ ආයතන තිබෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව තිබෙනවා. පාර්ලිමේන්තුව පනතක් සම්මත කරොත් කෙටි පනතක් සම්මත කරලා පළාත් සභාව මැතිවරණ තියන්න පුළුවන්. ඉතින් ලාල් ව්‍යංගාර්ථයෙන් කිව්වේ ඒක ටිල්වින්ට මේ තීන්දුව කරන්න පුළුවන් එකක් නෙවෙයි කියන එක තමයි ටිල්වින්ට හොඳ ෂොට් එකක් දුන්නේ. දැන් ඊට පස්සේ දැන් අපි දැක්කා මේ මාලිමාවේ මහලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහත් ඔහුත් කිව්වා අර මැතිවරණ නියෝජිතයන් සමග තිබුණ සාකච්ඡාවකදී පළාත් සභාව මැතිවරණ තියන්න සල්ලි තිබෙනවා. එහි ගැටලුවක් නැහැ කියලා. ඒ වගේම කවුද නලින්ද ජයතිස්සත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාත් කිව්වා පළාත් සභාව මැතිවරණ තියන්න ආණ්ඩුවට සල්ලි තිබෙනවා හැම ගැටලුවක් නැහැ කියලා. ඔහු කිව්වා මේ ඒ විතරනේ පළාත් සභාව මැතිවරණ විතර නෙවෙයි අවශ්‍ය නම් වෙනත් ඕනෑම හදිසි මැතිවරණයක් තියන්න ආණ්ඩුවට සල්ලි තිබෙනවා කියලා. මොකද්ද මේ හදිසි මැතිවරණය? ඒක නලින්ද ජයතිස්සේ කටින් පැන්න එකක් හදිසි මැතිවරණය. ඇතමිට මේ අර්බුද ඔක්කොම එන්න ඉස්සලා සමහර විට මාලිමාව විදිහට අනුර කුමාර දිසානායක ඉදිරියේදී මාලිමාවේ නායකත්වයට පත් වීමට නියමිත බව තමයි කියවෙන්නේ. එතකොට වෛද්‍ය නිහාල් අබේසිංහත් අනුරගේ පාර්ශ්වයේ ඉන්න කෙනෙක්, නලින්දත් අනුරගේ පාර්ශ්වයේ ඉන්න කෙනෙක්. දැන් මේ මොකද්ද මේ හදිසි මැතිවරණය කියන එක නලින්ද කියන්නේ. ඇතැම් විට මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙනකොට සමහර විට පළාත් මේ මහා මැතිවරණයකට ආණ්ඩුව යන්නත් තියෙනවා. හේතුව තමයි මේ අවුරුද්දේ අගේන ආර්ථික අර්බුදයත් එක්ක ඔවුන්ට ආණ්ඩුව අතහැර යන්න සිද්ධ වුණොත් මේක අපිට කියවෙන විදිහට දැන් ටිල්වින් සිල්වා සාකච්ඡා කරනවා සජිත් ප්‍රේමදාස එක්ක මාලිමාවේ කොටසක් එක ආණ්ඩුවක් හදන්න අවස්ථාව ලබා දෙන්න. එතකොට අනිත් පැත්තෙන් අනිත් ටීම් එක ඉන්න ජවිපේ කියන්නේ අනුරට පක්ෂපාතී ටීම් එක සූදානමින් ඉන්නවා මේකට රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමකට පාර්ලිමේන්තුවට එන්න ඉඩ දීලා ආණ්ඩුව පිටවන්න අවස්ථාව සලසා දෙන්න. මේවා දේශපාලන ආරංචි මාර්ග. හැබැයි මෙහි මේ කාරණාවල මේ පේන්න තියෙන අර්බුදයත් එක්ක රටේ ඇති වෙන තිබෙන ආර්ථික අර්බුදයත් එක්ක මේ එන දේශපාලන ආරංචි මාර්ගවල වැඩි සත්‍යතාවයක් තියෙන්න පුළුවන්. මොකද දේශපාලන ප්‍රෙඩික්ෂන් එකක් කරන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එතකොට එවැනි පසුමුගදී සමහර විට මේ ආර්ථික අර්බුදයට ගිහිල්ලා ආණ්ඩුව අතහැරලා දාලා ගිහිල්ලා අර ගෝඨාභය රාජපක්ෂට වගේ පොත්ජන පෙරමුණ ඒ ආණ්ඩුවට පිරිහුණා වගේ වෙලා ඊළඟ මහා මැතිවරණයේදී අත්‍තරම් පොත්ජන පෙරමුණට 20යි 25 මැතිවරණයේදී අත්තු නිර්ණය ඔබ දන්නවා මන්ත්‍රී දුර 3කට කඩාගෙන වැටෙනවා. එවැනි තැනකට මාලිමාවත් පත් වේ කියන බිය
ඇතැම් විට අනුර කුමාර ඇතුළු කණ්ඩායමට දැනෙනවා ඇති. එහෙම වුණොත් ඔවුන්ට තියෙන හොඳ විකල්පය තමයි ආර්ථික අර්බුදයේ එන්න පෙර මහා මැතිවරණයට යන එක. මහා මැතිවරණයට ගියොත් ඔවුන්ට මන්ත්‍රී ධුර 20ක් 30ක් බේර ගන්න පුළුවන්. අවම වශයෙන් ඔය ලාල් කාන්තලාට, නලින්ද ජයතිස්සලාට ඇතුළු කණ්ඩායමට පාර්ලිමේන්තුවට ඇවිල්ලා යම් දේශපාලන විදිහකට ඔවුන්ගේ කඳවුර වෙනුවෙන් යම් දෙයක් කරගන්න ඔවුන් අවස්ථාව උරුගා බලන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. එහෙම නැතුව ඔවුන් ඇත්තටම ආර්ථික අර්බුදය මේ එන්න නියත ආර්ථික අර්බුදය ඇවිල්ලා ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් මේවා නැවත ඇවිල්ලා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ ඊළඟට ඖෂධ ගැටලු මේවා ඇවිල්ලා ආණ්ඩුව ඊට පස්සේ නියත ලෙසම දැන් ඊළඟ මැයි 21කින් පස්සේ ඕනනම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුවන්න තියෙනවා. හැබැයි ආර්ථික අර්බුදයකට ගමන් කරලා ඊට පස්සේ පාර්ලිමේන්තු විසුරුලා ආයේ පාර්ලිමේන්තු ඇතුළට ගියොත් මාලිමාවට මන්ත්‍රී ධුර 20ක් 30ක්වත් ගන්න බෑ. උන්ට මන්ත්‍රී ධුර 2-3කට වැටෙන්න ඉඩ තියෙනවා. මේ ප්‍රෙඩික්ෂන් එක මම හිතන්නේ මාලිමාව ඇතුලේ සාකච්ඡා වෙනවා ඇති මේ එන දේශපාලන ආරංචි මාර්ග අනුව කියවෙන්නේ ඒක තමයි. එතකොට සමහරවිට හදිසි මහමැතිවරණ යන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඔබ මේ බලන්න මේවා හිතලු නෙමෙයි කාරණයක්වත් මේවා තම් පැහැදිලි කරුණු කාරණා ආණ්ඩුව වැටිලා තියෙනවා කියලා කියන්නේ. ඒ නිසා මේක කාට හරි හිතෙන්න පුළුවන් මේක මේ අපි ප්ලාන් කරනවා කියලා ප්ලාන් කරන එකක් නෙවෙයි. එන දේශපාලන ආරංචි මාර්ගات එක්ක එතකම ඇති වෙන්න නියමිත ආර්ථික අර්බුදයත් එක්ක තමයි මේ සියල්ල ගැට ගැහිලා තියෙන්නේ. ඇත්තටම ආණ්ඩුවට මේ වෙලාවේ මොනවා හරි ක්‍රමයකින් කුමක් හෝ රටකින් ඩොලර් බිලියන් 4-5ක් ගෙනලා මේකට දාන්න පුළුවන් සංචිතයට එහෙම කරන්න බෑ. එහෙම කිරීමේ හැකියාවක් දැන් නැහැ. මොකද මේ රටේ ආර්ථික පද්ධතිය පිළිබඳව විශ්වාසය බිඳ වැටලා තියෙන මොහොතක්. එතකොට ඒක කරන්න ආණ්ඩුවට කිසිසේත්ම හැකියාවක් නැහැ. කොහොමද එහෙම එකපාරට මාසකින් දෙකකින් තුනකින් ඍජු විදේශ ආයෝජනයක් ගෙරලා මේ සංචිතය හදා ගන්නත් බෑ. හදාගත්තත් ජවිපෙතුල තියෙන මේ අර්බුදයත් එක්ක ඔවුන්ට එකතු වෙලා යන ගමනක් පේන්න නැති නිසා. ඒ නිසා මේක තමයි ඇත්ත තත්ත්වය. දැන් අපි දැක වෛද්‍ය රාජිත සේනාරත්න ඇතුළු කණ්ඩායම ඊළඟට ඒකාබද්ධ විපක්ෂයේ මේ සියලු දෙනාම අර පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා වන වාර්තාව සකස් කිරීමට එහෙම නැත්නම් යෝජනා ලබා දෙන්න පත් කරපු පාර්ලිමේන්තු තීරණ කාර්ය සභාවට ඇවිල්ලා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරා. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් පැපරල් සංවිධානය වගේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් එක්ක සාකච්ඡා කළා තිබුණා. එතනදී පක්ෂ 43ක ලේකම්වරු එහෙම නැත්නම් ප්‍රධානීන් එකගතාවයකට ඇවිල්ලා තිබුණා. පළාත් සභා මැතිවරණයේ පැරණි ක්‍රමයට පැවැත්වීමට ඒ අදහස ඔවුන් පාර්ලිමේන්තු තීරණ කාර්ය සභාවටත් ඒ අදහස ඒ යෝජනාවලිය ලබා දීලා තිබුණා. එතකොට ඒ වගේම ඔවුන් ස්වේච්ඡාවෙන් තරුණ නියෝජනයේ 25%කුත් කාන්තා නියෝජනය 25%කුත් මේක ඇතුලේ පළාත් සභා මැතිවරණ ඉදිරි මැතිවරණයේදී පළාත් සභා අපේක්ෂක ලැයිස්තු වලට යොදන්න එකඟ වෙලා තිබුණා ස්වේච්ඡාවෙන්. එතකොට මෙහෙම තත්ත්වයක් තියෙන්නේ. දැන් ආණ්ඩුවට මේ තීරණ දැන් නීතිපතිවරයා කියලා තිබුණා පැරණි ක්‍රමයට පළාත් සභා තියන්න පොඩි සංශෝධනයක් පමණයි තියෙන්නේ කියලා. දැන් ආණ්ඩුව කියලා තිබෙනවා මේ පාර්ලිමේන්තු තීරණ කාරක සභාවේ වාර්තාව අනුව පළාත් සභා මැතිවරණය තියෙනවා කියලා. දැන් ඊටම පැහැදිලිව විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ල මේ තීරණ කාරක සභාවට දැනුම් දීලා තිබෙනවා පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට තියන්න එකඟයි කියලා. එතකොට දැන් ඇත්තටම මේක හරනම් එහෙමනම් ආණ්ඩුව වැටලා නැත්තම් ඊටම පැහැදිලිව මේ අවුරුද්දේ ඔක්තෝබර් විතර වෙනකොට පළාත් සභා මැතිවරණය එන්න ඕනේ. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න මේ අවුරුදු ඔක්තෝබර් වෙනකොට පළාත් සභා මැතිවරණය ආවොත් අපි කියන මේ තර්කය පුස්සක් වෙයි. පුස්සක් වෙයි කියලා ඔබට නිකන් හරි හිතන්න හරි පොඩි ඉඩක් තියෙනවා. පුස්සක් වෙන්නේ නැහැ. මේ අපි කියන තර්ක ටික අපි කියන කරුණු ටික බොරු නෙවෙයි. ඒන දේශපාලන ආරංචි මාර්ග අනුව අසත්‍ය වෙන්න විදිහක් නැහැ. එතකොට යම් හෝ ආකාරයකට ආණ්ඩුව කඩාගෙන වැටලා නැතිනම් කියලා මතයකට හරි නිකන් ස්වල්ප මතයකට හරි එන්න පුළුවන් ඔබට. ඉක්මනින්ම කඩනම් සංශෝධනයක් ගිහලා පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධව ආණ්ඩුව ඔක්තෝබර් මාසෙ විතර පළාත් සභාව තිබ්බොත් තිබ්බත් ආණ්ඩුව මොකද විපක්ෂයට ඒ බලය යනවා. මොකද මහ ජනතාව අතර ඔබට පුළුවන් බලන්න මිනිස්සු මොනවද කියන්නේ කාරණා කියලා. ඒත් එකම ඒකත් එක්ක
ඉතින් ආණ්ඩුව කඩාන වෙట్లా තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා මේක තමයි අර තිත්ත උනත් ඇත්ත. දැන් ඊළඟට අපි දැක්කා මොකද මේ ආණ්ඩුව පහුගිය 20 24 ජනාධිපතිවරණයේදී උතුරට ගිහිල්ලා කිව්වේ අපි පළාත් සභා බලතල වලට එහා ගිය ෆෙඩරල් ක්‍රමයකට සමාන බලතල උතුරට නැගෙනහිරට දෙනවා කියලා. ඒ කියන්නේ පොලිස් බලතල, මුදල් බලතල, ඉඩම් බලතල ඇතුළු අන්න ඒ වගේ මේ මතය තමයි උන් හැදුවේ. එහෙම හදලා තමයි උන් ජනාධිපතිවරණෙදි මහමැති වෙන්නෙදි උතුරේ නැගෙනහිර ඡන්ද ටික ගත්තේ. දැන් ඕට තිබෙනවා ඒ දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්න උතුරු නැගෙනහිර ජනතාවට. ඒකේ අවම වශයෙන් ෆෙඩරල් තියා පළාත් සභා මැතිවරණය උතුරු නැගෙනහිර තියන්න කියලා එක තමයි නාමල් රාජපක්ෂ කියන්නේ. දකුණේ තියන්න බැයි නම් ජාතික සංවිධායක පොහොට්ටුවේ කිව්වේ නාමල් රාජපක්ෂ මහත්තයා කිව්වේ උතුරු පළාත් සභා මැතිවරණය තියලා පෙන්නන්න කියලා. ඒ නිසා මේක තමයි මේ සත්‍ය. ඉතින් දැන් අපි දැක්කා ඒත් එක්කම රායිස සේනාරත්න කිව්වා හොඳ කතා ටිකක් මේ ඊයේ ඔව් කිව්වා මේ ජවිපේ තමයි පළාත් සභා මැතිවරණය 1987 පළාත් සභා ක්‍රමයට විරුද්ධව සටන් කරේ. පලා බබා අපට එපා කියලා සටන් කරේ වුන්. ඒත් එක්කම රායිස සේනාරත්න කිව්වා පළාත් සභා මැතිවරණය ගේනකට විරුද්ධව ජවිපේ කරපු සටනේදී පළාත් සභා මැතිවරණේ පළාත් සභාව වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලයෝ 6661ක් ඝාතනය කරා ජවිපේ කියලා. එතකොට රායිස් සේනාරත්නටත් බෝම්බ වැදිලා ඔහුගෙත් මේ උර හිසේ සහ තියෙන බෝම්බ කැපිලා තියෙන ටැංක් පිළිබඳව ඔහු කිව්වා. එතකොට ඊළඟට ඒවකට ජවිපේට අනුබද්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ඒවකට ඇත්ත පත්‍රයේ කතුරු සයිමන් නාවත් ගත්තේ එකමට යවපු මරණ වරන්දුව ගැන රායිත කිව්වා. ඒ නිසා එහෙම පළාත් සභාව වලට විරුද්ධ වෙච්ච ජවිපේට දැන් මේ වසරේ අවුරුදු 12කින් පවත්වලා නැති පළාත් සභාව මෙතන තියන්න සිද්ධ වීමත් දෛවී සරදමක් වගේ තමයි. ඉතින් ඔහුට දැන් ඒ ක්‍රමයට විරුද්ධව සටන් කළා. ඔහුට අවුරුදු 12කට පස්සේ තිබෙන්නේ නැති පළාත් සභාව මෙතන තියන්න සිද්ධ වෙලා තියෙනවා. ඔවුන්ගේ ආණ්ඩුව ස්ථාවර නම් ඔවුන්ට තියෙන්නේ පළාත් සභාව මැතිවරණයට යන්න. හැබැයි ආණ්ඩුව මහ ජනතාව අතර බිඳ වැටලා ඉවරයි. ආණ්ඩුව කැඩිලා ඉවරයි. ආණ්ඩුව වැටිලා ඉවරයි. ඒක වුණේ පක්ෂ අභ්‍යන්තරේ එහෙම වෙලා ඉවරයි. ඒ නිසා මේක තමයි කවුරු පිළිගත්තත් නැතත් ඇත්ත. හැබැයි ඇත්ත තිත්තයි කියලා කතාවක් තියෙනවා. ඒ නිසා ආණ්ඩුවටත් මේ අපි කියන ඇත්ත තිත්ත වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. ඒක තමයි මහ පොළොවේ යථාර්ථයේ බව පමණක් අපි මතක් කරන්න කැමතියි.